හරි පුතේ මේ මම අහුවා මේ එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් කියන එකයි ඒත් එක්කම සම්බන්ධ වෙලා තියෙන මේ සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් කියන එකයි ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් එකයි ඊට අමතරව ඒත් එක්කම තියෙන ප්‍රයිවට් කී එකයි පබ්ලික් කී එකයි කොයි විදිහටද භාවිතා වෙන්නේ කියන එක ගැන පොඩි විස්තරයක් අහුවා මම ටග් ගාලා මම කියන්නේ ලොකු වෙලාවක් ගන්න නැතුව ඔයාලට පොඩි වීඩියෝ කොටසකින් මේක කවර් කරගන්න මම ඉක්මනට කියලා දෙන්නම්. එතකොට ඔයාලට පාඩම් කරන ගමන් චුට්ටක් බලන්න පුළුවන්. අපි හිතමු මෙහෙම දෙයක්. හරි පුතේ එතකොට දැන් හිතන්න මෙහෙම මෙතන තියෙනවා කම්පියුටර් එකක්. මේ කම්පියුටර් එකෙන් අපි කියමු එයා සෙන්ඩර් කියලා. මේ සෙන්ඩර් කම්පියුටර් එකෙන් මැසේජ් එකක් යවනවා. ඒ යවන මැසේජ් එක රිසීවර් කම්පියුටර් එකක් තියෙනවා. ඒ රිසීවර් කම්පියුටර් එකට ලබන්න ලැබීමේ ක්‍රියාවලියේදී මේ අතරමැද මාධ්‍යයක් තුලින් ගමන් කරනකොට මේ පණිවිඩය තුන්වෙනි පාර්ශවයකට ලබා ගන්න බැරි වෙන්න රහස්‍යභාවය ආරක්ෂා වෙන්න গুপ্ত කේතනය කරනවා. ඒ කියන්නේ මේ පණිවිඩය වෙනත් ස්වරූපයකට එහෙම නැත්නම් වෙනත් කේතන ක්‍රමයකට පරිවර්තනය කරලා තුන්වෙනි පාර්ශවයකට ලබා ගත්තත් ඒක තේරුම් ගත හැකි නොහැකි විදිහට තේරුම් ගැනීමට නොහැකි විදිහට කන්වර්ට් කරනවට තමයි අපි කියන්නේ එන්ක්‍රිප්ට් කරනවා කියලා. গুপ্ত කේතනයකට භාජනය කරනවා. ඊට පස්සේ මාධ්‍ය තුලින් ගමන් කරනවා. ගමන් කරවලා නැවත රිසීවර්ගේ අන්තයට යනකොට, ඒ කියන්නේ ලබන්නාගේ අන්තය වෙත යනකොට ඒක ඩික්‍රිප්ට් කරන්න ඕනේ. ඩික්‍රිප්ට් කරනවා කියන්නේ නැවත විකේතනය කරලා නැවත මේ මැසේජ් එක මේ යව් මැසේජ් එක අපි කියමු හෙලෝ කියලා මැසේජ් එකක් යවුවා කියලා. හෙලෝ කියන මැසේජ් එක මෙතනොත් හෙලෝ කියන විදිහට මේ රිසීවර්ට ලැබෙන ආකාරයට සකස් කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ গুপ্ত කේතන ක්‍රියාවලිය කියලා. එතනදී එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් කියන මේ ක්‍රියාවලි දෙක සිද්ධ වෙනවා. ඒ කියන්නේ කේතනය සහ විකේතනය. මේක තමයි සරලව මෙතන කතාව. හරි. එතනදී තව කතා කරන්න ඕනේ කොටසක් තියෙනවා. මේ එන්ක්‍රිප්ෂන් කරනකොට එන්ක්‍රිප්ෂන් වල ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. අනිත් එක ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. මේකට කියනවා මේ සිමෙට්‍රික් එකට කියනවා ප්‍රයිවට් කී එන්ක්‍රිප්ෂන් කියලාත්. ඒ වගේම ඇසිමෙට්‍රික් එකට කියනවා පබ්ලික් කී එන්ක්‍රිප්ෂන් කියලා. මේකේ වෙනස තමයි මේ සිමෙට්‍රික් කී එකේදී වෙන්නේ එන්ක්‍රිප්ෂන් කරන්නයි ඩික්‍රිප්ෂන් කරන්නයි ඒ අන්ත දෙකේදී මේ කියන්නේ සෙන්ඩර්ගේ අන්තයේදී සහ රිසීවර්ගේ අන්තයේදී දෙකේදීම භාවිතා කරන්නේ එක කී එකක්. මොකේද සිමෙට්‍රික් එකේ. ඒ කියන්නේ භාවිතා කරන එකම කී එක තමයි ප්‍රයිවට් කී එක. ප්‍රයිවට් කී එක විතරයි පාවිච්චි කරන්නේ මේ සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් එකේදී. හැබැයි ඇසිමෙට්‍රික් එකේදී වෙන්නේ එන්ක්‍රිප්ට් කරනකොට ඒ කියන්නේ සෙන්ඩර්ගේ පැත්තේ යවන්නාගේ පැත්තේ භාවිතා කරන්නේ පබ්ලික් කී එක. එතකොට ලබන්නාගේ පැත්තේ භාවිතා කරන්නේ ප්‍රයිවට් කී එක. එතකොට යවන්නාගේ පැත්තේ පබ්ලික් කී එක, ලබන්නාගේ පැත්තේ ප්‍රයිවට් කී එක. එතකොට ලබන්නාගේ පැත්තේ තමයි ඩික්‍රිප්ට් වෙන්නේ. එතකොට ඩික්‍රිප්ට් කරන්න භාවිතා කරන්නේ ප්‍රයිවට් කී එක. එන්ක්‍රිප්ට් කරන්න පාවිච්චි කරන්නේ පබ්ලික් කී එක. මේ විදිහට තමයි ප්‍රධාන වශයෙන් එන්ක්‍රිප්ෂන් ආකාර දෙක සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් එකයි ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් එකයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක භාවිතා කරලා කරන්නේ ජාලයක් තුළ යවන්නාගේ සිට ලබන්නා දක්වා අපි දත්ත ගමන් කරනකොට ඒ දත්තවල රහස්‍යභාවය රැකෙන ආකාරයට සම්බන්ධ කිරීම. උතන දැන් අපි WhatsApp වගේ පණිවිඩයක් යවනකොට, මේ මැසේජ් එකක් යවනකොටත් යවන්නා සහ ලබන්නා අතර මෙන්න මේ කියන গুপ্ত කේතන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට අතරමැදදී ඒ පණිවිඩය රහස්‍යභාවයක් රැකගෙන තමයි ගමන් කරන්නේ.